එකෙන් සරදියට පණින්න පුළුවන්. ජාපොලිස් මාම කෙනෙක් කෙනා පිටිපස්සෙන් අල්ලන්න පුළුවන් නම් අල්ලන්න කියලා අන්න කැත වැඩක් කරලා යනවා නේද පුතේ? ඒ ඉස්සර කාලේ ඒ කාලේ අපේ රටේ ජාපොලිසිය ලංකා පොලිසිය ස්ථාපනය කරන්නේ 1866යි. ඊට පෙර හිටියේ මැලි ජාතික පොලිසිය. මේක හේනි මාමයි ගෙදර. අපිට රෙදි සෝදලා වැඳලා දෙන තැන ලොන්ඩ්‍රිය. මේ ලොකු හෙලිය වෙල්ලැහැලිය. වෙල්ලැහැලිය රෙදි තම්බනවා. වස්පෙන් තම්බන්නේ. තම්බනකොට මේකට දානවා පෙනල ගෙඩි අඟුරු ආදිය. විස බීජ නැසෙන්න කාට පැනලක් ඉවත් වෙන්න පෙනල ගෙඩි කියන්නේ අපි කැඳ බොන්න ගන්න වැල් පෙනල නෙවෙයි. ගස් පෙනල වර්ගයක් තියෙන පොඩි කහ පාට ගෙඩි වර්ගයක් සබන් වෙනුවට දාන්නේ. එහෙම දාලා තම්බලා අර පැන්තොට නැත්නම් රදා මංකඩ කියන රෙදි සෝදන තැනට රෙදි ගලේ ගහන එකට කියනවා පෙත්තරය කියලා. එහෙම සෝදලා මේ පොල්කට ස්ටික්ෙන් තමයි පුතේ ඉස්සර කාලේ රෙදි මදින්නේ. මේක ඇතුළට පොල්කට අඟුරු දාන්නේ. ඒ කාලේ රැකියාවන් අනුව තමයි කුල වේද හැදිලා තියෙන්නේ.